වේදිකාවේ නවත්වා ඇති කලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන Hello everyone, welcome back to my YouTube channel. ඉතින් අද vlog එකේ තියෙන්නේ වැකේෂන් එකට වැලිමඩ ගිය ගමන ගැන. මුලින්ම මම ලෑස්ති වෙලා ට්‍රේන් එකේ කොළඹට ගියා. අපි යාළුවෝ 4 දෙනෙක් තමයි අපේ යාළුවෙක්ගේ ගෙදර ගියේ. අපි 4 දෙනාම ගිහුනේ කොළඹ කොටුවෙන්. ඉතින් මම උදේම තියෙන එක්ස්ප්‍රස් ට්‍රේන් එකේ කොළඹ කොටුවට ගියා. ලස්සන view එකක් තියෙනවා. මම හරිම ආසයි ට්‍රේන් එකේ යන්න. ඔයාලත් ට්‍රේන් එකේ යන්න ආස ඇති කියලා මම හිතනවා. මේ වෙලාව 7:45 විතර ඇති. මම මගේ යාළුවෝ ටික එනකන් රේල්වේ ස්ටේෂන් එකට වෙලා හිටියා. මේ වෙලාවේ කොළඹට හොඳටම වහිනවා. මං ඉතින් වැස්සේ යාළුවෝ ටික එනකන් බලාගෙන හිටියා. අන්තිමට මට එක යාළුවෙක් හම්බුණා. ඊට ටික වෙලාවකට පස්සේ අනිත් යාළුවෝ දෙන්නත් හම්බුණා. කොහොම හරි අපි අන්තිමට 4 දෙනාම එකතු වෙලා වැලිමඩට යන්න බස් එක හොයාගන්න ස්ටෑන්ඩ් එකට යන ගමන් තමයි මේ ඉන්නේ. අන්තිමට අපි ෆයිනලි කොහොම හරි බස් එකත් හොයාගත්තා. අපි 4 දෙනා බස් එකට නැගලා ඊට පස්සේ දැන් මේ යන ගමන් වැලිමඩට හරිම ලස්සනයි. වැලිමඩ කිට්ටුවේදී නුවර පහ වුණාම ඔය තියෙන්නේ අර දිට්වා කාලේ නාය ගිය එකක්. තාම ඒවා ඒ විදිහටම තියෙනවා. බලන්නකෝ සරවුන්ඩින් එක කොච්චර ලස්සනද කියලා. අපි වැලිමඩට ආවට පස්සේ යාළුවෝ ආවා අපි වෙක්කයි යන්න. ඉතින් මේ අපි කට්ටියම යාළගේ ගෙදරට යන ගමන් ඔය ඉන්නේ අපි 5 දෙනා. යාළුවයි අපි 4 දෙනයි. ඉතින් ඒ යන ගමන් එයා විස්තර කිය අපිත් එක්ක හැමෝම ගැන අඳුනලා දීලා එයාගේ නෑදෑයෝ ගැන අපි එයාගේ ගෙදරට එක්කන් ගියා. ඉතින් අපි ගිහිලා වොෂ් එකක් දාලා තේ බීලා දැන් මේ ඉන්නේ. අපි දැන් මෙතන ඉඳලා කතා වෙනවා අපි ඊළඟ දවසේ අපි කොහෙද යන්නේ මොකද කරන්නේ කියලා. ඉතින් දෙවැනි දවසේ උදේ අපි කට්ටිය උදේම ලෑස්ති වෙලා මේ යන්න හදන්නේ අඹේවැල ෆාම් එකට. ඉතින් යාළුවාගේ වාහනේ නැගලා අපි මේ යන ගමන් වටපිට බල තේවතු පහු කරගෙන යනවා. ඉතින් අපිට මේ ක්ලයිමේට් එක චුට්ටක් අමාරුයි. මොකද ඒ දවස්වල වැලිමඩට නුවරඑළිය පැත්තට හොඳටම වහිනවා. ඉතින් අපිට සීතලයි. ඉතින් ඔය බලන්නකෝ ඒ යන ගමන් පොඩි විකාරත් කර තමයි යන්නේ. ඉතින් ඔන්න අපි අඹේවැල ෆාම් එකට ආවා. අපි එනකොටත් පොඩ්ඩක් වහිනවා අඹේවැල ෆාම් එකට.
ඒ වුණාට ඉතින් දැක්කම ආසයි මීදුමයි සීතලයි ඒක අපි ඉතින් ආව අඹේවැල ෆාම් එකට. අපි ගිහින් ටිකට් අරගෙන අඹේවැල ෆාම් එක ඇතුළට ගියා. ඉතින් අපි මුලින්ම ගියේ මිල්ක් ෆීඩ් කරන ඒරියා එකට. ඒක හරිම නීට් එකට යාලා තියාගෙන ඉන්නවා. හැබැයි ඒ වෙලාවේ නම් අපිට මිල්ක් ෆීඩ් කරනවා බලන්න බැරුව ගියා. හැබැයි අපිට පස්සේ ඊළඟ ටර්න් එකේදී බලන්න පුළුවන් වුණා. හිස් මේ පැත්තේ ටික දෙනෙක් ඉන්නවා. මේක ඉතින් අපිට කිරි ගන්න වෙලාවල් දීලා තියෙනවා. මේ පැත්තේ ඉන්නවා ඉතින්. අපි බලලා එළියට එනකොට හොඳටම වහිනවා. අපි ආපු දවස නුවර එළියට වහින දවසක්. හැමතැනම මීදුමෙන් වැහිලා තියෙනවා. ඉතින් ඒ වුණාට view එක හරිම ලස්සනයි. අපිට ෆොටෝස් ගන්න එහෙම ලොකුවට ටයිම් එකක් තිබ්බේ නැහැ. මොකද හොඳටම වහිනවා. ඒ හින්දා ඊළඟට අපි ගියා වහු පැටවුනුයි හාවනුයි බලන්න. ඉතින් ඊට පස්සේ අපි ආවේ වසු පැටවුන් බලන්න. අපි යාළුවෝ බලලා ළඟට අපි ගියේ චීස් නිෂ්පාදනාගාරයට. ඒක අපිට බලා ගන්න පුළුවන් මේ ෆාම් එකේ හදන චීස් වැරයිටිස් ටික. ඉතින් අපි එතනින් එළියට එනකොට වැස්ස ටිකක් තද කරලා සීතල ගතිය වැඩි නිසා අපි ඉක්මනට හාව ටික බලලා අපි ආපහු ගියා ඊළඟ ටර්න් එකේ මිල්ක් ෆීඩ් කරනවා බලන්න. මෙතන ලස්සන හවු ටිකක් හිටියා. පාට 4කින් බ්‍රීඩ් 4කින් හවු හිටියා. අපි ඉතින් මේ හවු ටිකත් බලලා ඉක්මනට ගියා මිල්ක් ෆීඩ් කරනවා බලන්න.
අපි අනකට මිල්ක් ෆීඩ් කරන්න පටන් අරන් තිබ්බා. ඉතින් මේ තියෙන්නේ මිල්ක් ස්ටෝ කරන තැන. අතනින් ෆීඩ් කරන මිල්ක් ඔක්කොම ස්ටෝ කරන්නේ මේ කන්ටේනර්ස් වල. ඉතින් මිල්ක් ෆීඩ් කරන බැලුවට පස්සේ අපි අඹේවැලෙන් පිටත් වුණා. අපේ ඊළඟ ලොකේෂන් එකට යන්න. අපි අඹේවැලෙන් පිටත් වෙනකොටත් සාමාන්‍ය මට්ටමේ වැස්සක් තිබ්බා. ඒ වුණාට අපිට කරදරයක් වුණ නැහැ. අපි ඉතින් අඹේවැලෙන් පිටත් වෙලා අපේ ඊළඟ ලොකේෂන් එකට යන්න ලෑස්ති වුණා. ඉතින් අපේ ඊළඟ ලොකේෂන් එක උනේ ග්‍රෙගරි පාක්. ඒ යන ගමන් අපිට ෆොටෝ ලොකේෂන් එකක් හම්බුණා කන්දේ කැලේ. අපි ඉතින් එතනින් බැහැලා ෆොටෝස් වීඩියෝස් අරගෙන ග්‍රෙගරි පාක් යන පිටත් වුණා. ෆොටෝ ලොකේෂන් එකක් තියෙනවා අපි එතනට යමු. ඉතින් අපි ග්‍රෙගරි පාක් එකට ආවා. අද දවසේ අපේ ෆයිනල් ලොකේෂන් එක විදිහට අපි සිලෙක්ට් කරගත්තේ ග්‍රෙගරි පාක් එක. මුලින්ම ගිහිල්ලා අපි 8 දෙනාටම ටිකට්ස් ගත්තා. ඒ ටිකට් ගන්නකොට යවට පෝනියෝ ඉඳලා මම ඉතින් යාළුවත් බලන්න ගියා. ටිකට් උත් අරගෙන අපි ග්‍රෙගරි පාක් එක ඇතුළට ගියා. ඉතින් අපි කට්ටියම කතා වුණා අපි බෝට් සෆාරි එකක් යන් කියලා ග්‍රෙගරි ලේක් එකේ. ඉතින් මේක මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. අම්මයි අප්පච්චි නැතුව බෝට් සෆාරි එකක් ගිය යාළුවොත් එක්ක. ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් අපි ග්‍රෙගරි ලේක් එක වටේම බෝට් එකේ ගියා. ගිහිල්ලා ඒ view එක හොඳට බලාගත්තා. අපි යනකොට ජෙට් ස්කී ස්පීඩ් බෝට් එහෙම ග්‍රෙගරි ලේක් එකේ ගියත් අපි ගියේ normal බෝට් එක. ඉතින් අපි බෝට් එකේ යනකොට ඈත මීදුම එහෙම තිබ්බා. ලස්සන view එකක් එහෙම තිබ්බා. ෆයිනලි ඉතින් අපි බෝට් සෆාරි එක එන්ඩ් කරලා අපි ග්‍රෙගරි ලේක් එක වටේම තියෙන තැන් වලට ගිහිල්ලා ෆොටෝස් ගහලා වීඩියෝස් අරගෙන ආවා. ඉතින් එනකොට මුළු ග්‍රෙගරි පාක් එක මීදුමෙන් වට වෙලා තිබ්බේ. හරිම ලස්සනයි. ඒ වගේම හරිම සීතලයි. මගේ නුවරඑළිය ජර්නි එකේ ෆස්ට් ඩේ එක ගෙවුනේ මේ විදිහටයි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අදම සබ්ස්ක්‍රයිබ් කරලා ටච් එකේ ඉන්න එපිසෝඩ් 2 එක කොහොමද ගෙවුනේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්න.